UK වල තවත් හොඳ දෙයක් ගැන මම ඔයාලට කියන්න යන්නේ. UK වල ගෙවල් මාරු කරනවා නම් ලයිසන් එකේ ඇඩ්‍රස් එක අනිවාර්යෙන් මාරු කරන්න ඕන. මාරු කරේ නැත්නම් පවුන් 1000ක් අඩ ගන්නවා. ඇඩ්‍රස් එක මාරු කරන ක්‍රම දෙකක් තියෙනවා ලයිසන් එකේ. එකක් ඔන්ලයින් මාරු කරන්න පුළුවන්. අනිත් එක පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා ඒ වගේ D1 කියලා ෆෝම් එකක් තියෙනවා. මේ ෆෝම් එක අරගෙන ෆිල් කරලා දාන්න තියෙන්නේ. ඒ ඩොකියුමන්ට් එකේ විස්තර ඔක්කොම තියෙනවා. මට කියන්න ඕනුනේ මම මේකේ ෆිල් කරලා දැම්මා. නමුත් මගේ ෆොටෝ එක අලවලා තියෙනවා වැරදි. ඒක නිසා ඒගොල්ලෝ ආපහු එව්වා. මාර පිළිවෙලයි. ලංකාවේ රජයේ තැනකට ගිහිල්ලා වැඩක් කරගන්න මොනොත් ඔයාලා දන්නවනේ තත්ත්වේ. වාහනේ පොතේ ඇඩ්‍රස් එකත් මාරු කරන්න ඕන. මොකද දඩපොළ ඉන්නේ ගෙදරට. ඒක නිසා පොතේ ඇඩ්‍රස් එකත් අනිවාර්යෙන් මාරු කරන්න ඕන. එහෙම වෙලා පොතේ ඇඩ්‍රස් එක මාරු කරන්න නැතුව පරණ ගෙදරට ගියොත් දඩපොළයක් ඒක කවුරුවත් බැලුවේ නැතුනොත් නඩු වැටෙනවා. මේ ක්‍රිමිනල් විදියට යන්නේ එහෙම වුණොත් PR වලට යන්න බෑ, කිසි දෙයක් කරන්න බෑ. මේක very important. මොකද අනිවාර්යෙන් ගෙදරකට යනවා නම් පොතේ ඇඩ්‍රස් එක මුලින්ම මාරු කරන්න. මෙහි අය මන් දකින හොඳ දෙයක්, මෙහි මිනිස්සු කිසිම කෙනෙක් රස්ති ආදු කරන්නේ නැහැ. මේක සත්‍යයෙන් මට ආපහු ආවා. මේගොල්ලෝ බලන්න සීලු ඩීටේල්ස් ඒවල තියෙනවා. දැන් අලුතෙන් එවන්න ඕන යොවුන් කවරේ පාවවල තියෙන ඇඩ්‍රස් එක ගහලා විස්තර කරලා සීලු දේ විස්තරේ කොලයක් ඒවල තියෙනවා. මෙහි මාර පිළිවෙලයි. මේ වගේ ලියුමක් ලංකාවේ ගොඩක් කොච්චර කල්යයිද මෙයා සත්‍යයෙන් යනවා. හැමදේම ඒවල තියෙනවා. ලියුම් කවරේ පාව ෆිල් කරලා තියෙනවා. UK වල තියෙන තවත් හොඳ දෙයක් ගැන මම මේ කතා කරේ. කියලා එන්නම් සතුටින් ඉන්න. ජය වේවා.